7 වසර පෙළ පොතේ 6 වෙනි පිටුවේ ක්‍රියාකාරකම 6 සේත්පාඩු 6 තමයි මේ කතා කරන්නේ නේද? සේත්පාඩු 6. සේත්පාඩු 6. ක්‍රියාකාරකම 6. හැමෝටම පොත නැති නිසා මම බෝඩ් එකේ ලිව්වා. දැන් මාත් එක්කම ඔයාලට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? ඔයාලගේ වැඩ පොතේ වැඩේ කරගෙන යන්න. ඉවර් සරස්වති කියලා පළවෙනි එක තියෙනවා. පින්තූර තියෙනවා 4ක්. පින්තූර තියෙනවා 6ක් නේද? බලන්නකෝ. පෙළ පොතේ 6 වෙනි පිටුවේ செயற்பாடு 6. ක්‍රියාකාරකම 6. ஆசிரியரின் உதவியுடன் செவிமடுப்போம். குருவரையாගේ උදව්වතුව සවන් දෙමු. වාසිප්පෝ කියවමු. සරස්වති දේවිය ඉන්නවා. ඊට පහලින් තියෙනවා ඉවර් සරස්වති. ජම්බු ගෙඩියක් තියෙනවා. ඒක යටින් තියෙනවා ඉදු ජම්බු. ඊළඟට හනුමන්ත ඉන්නවා. හනුමන්ත යටින් ලියලා තියෙනවා ඉවර් හනුමාන්. ඉවර් හනුමාන්. ඊළඟට තියෙනවා ඉවර් ශ්‍රී වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ පින්තූරය යටින් තියෙනවා ඉවර් ශ්‍රී වික්‍රම රාජසිංහ. ඊළඟට පස්වෙනි පින්තූරේ තියෙනවා පුතේ හිමාලය වනය. ඉදු හිමාලයම් කියලා තියෙනවා. ඊළඟට අවසාන පින්තූරේ තියෙනවා ඉවර් ලක්ෂ්මී. ලක්ෂ්මී දේවියට යටින් ඉවර් ලක්ෂ්මී කියලා ලියලා තියෙනවා. හරි. මම ඒ ටික බෝඩ් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් මේක බලාගෙන ලියා ගන්න. හැමෝටම පොත නැති නිසා පොත තියෙන්නේ නැති අය මේක බලාගෙන ලියන්න. පළවෙනි පින්තූරේ ලක්ෂ්මී දේවිය ඉන්නවා. ඊට පහලින් සරස්වති දේවිය ඉන්නවා. ඊට පහලින් ඉවර් සරස්වති කියලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මම මේ ලියන එක පුතාලා දෙමළ වාක්‍යවල උච්චාරණය මුලින්ම ලියන්න. ඉවර්. හරිද? සිංහල අකුරෙන් උච්චාරණය ලියන්න. ඉවර් සරස්වති. සරස් මෙතන තියෙන මේසා යන්න මෙතනින් පෙන්නුම් කරන්න ඕනේ. ඒකයි උච්චාරණ ලියන්න කිව්වේ. නේද? තාලුජ ෂ තමයි මෙතන තියෙන්නේ. ඒ තාලුජ ෂ දාලා ලියන්න. සරස්වති. සරස්වති කියන්න පුළුවන්. සරස්වති කියලා ලියුවත් කමක් නැහැ. දෙමළෙන් කියන්නේ සරස්වති කියලා. සරස්වති අම්මා නේද? සරස්වති කියලා කියන්නේ. ඉවර් සරස්වති. ඔව් පුතේ. සර් දැන් අර මේ තක්ෂමාක්ෂරේ සර් අපි මේක වෙනම කලයකින් හයිලයිට් කරගන්න ඕනේද? අන්න ගොඩාක් හොඳයි පුතේ. ඒ තත්සම අක්ෂරය වෙනම වර්ණයකින් ලියන්න පුළුවන් නම් හයිලයිට් කරගන්න පුළුවන් නම් වඩාත් වටිනවා. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ නේද? තත්සම අක්ෂර ටික නිවැරදිව උච්චාරණයයි අක්ෂරයයි හඳුනා ගැනීම තමයි මේ පළවෙනි පාඩමෙන් කරන්නේ නේද? ඒකේ ක්‍රියාකාරකමක් තමයි මේ. එතකොට ඉවර් කියන්නේ මෙයා, සරස්වති කියන්නේ සිංහලෙන් සරස්වති නේද? මෙයා සරස්වති. අපි සිංහලෙන් සරස්වති දේවිය කියලා කියනවා. ඒකත් නිව්වට කමක් නැහැ. අපිට අවබෝධ වෙන්න නේද? මෙයා සරස්වති දේවිය. ඉවර් සරස්වති. මෙයා සරස්වති දේවිය. දෙවැනි එක තියෙනවා පුතේ. දෙවැනි එක තියෙන්නේ ඉදු. දැන් කලින් තිබ්බේ ඉවර්නේ. දැන් තියෙන්නේ ඉදු. බලන්න මේ අකුරු ඔයාලට කලින් මතකද කියලා. සර් අපි ওই ටික සර් ලියා ගන්නද? ඔව් පුතේ ලියලා උච්චාරණයයි සිංහල තේරුමයි. දැන් පළවෙනි එක මම ලිව්වා. ඉවර් සරස්වති කියලා උච්චාරණය මුලින්ම ලිව්වා. ඊළඟට මෙයා සරස්වති දේවිය කියලා සිංහල තේරුමත් ලිව්වා. ඒ විදිහට ඉතුරු ටිකක් ලියන්න මේ උච්චාරණය. මේ තත්සම අක්ෂරවල උච්චාරණය හඳුනා ගන්න අපි ඒ විදිහට මේ ක්‍රියාකාරකම කරමු. ඉදු ජම්බු. ඉවර් සරස්වති කියන්නේ ඉවර් කියන්නේ මෙයා. ඉදු ජම්බු. ඉදු කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවා. ඉදු කියන්නේ මෙයනේ නේද? ඒක අනුව වාක්‍ය සම්පූර්ණ කරලා ලියන්න. ඉදු ජා.
තුන්වෙනි එක. තුන්වෙනි එක ඉවර් හනුමාන්. ඉවර් හනුමාන්. හයන්න මම මෙන්න පාටකින් ලියන්නම්. හනුමාන්. හනුමාන්. ඉවර් හනුමාන්. හතරවෙනි එක ඉවර් ශ්‍රී අකුර තියෙනවා. පයන්න වගේ පටන්ගෙන මෙන්න මේ ආකාරයට ශ්‍රී අකුර ලියන්නේ. ශ්‍රී වික්කිරම. වික්කිරම. වික්කිරම කියලා කියන්නේ ක්‍ර රකාරාංශයක් දෙමළ භාෂාවේ නෑ පුතේ. වික්‍රම කියන එක ලියන්නේ වික්කිරම කියලා. ශ්‍රී වික්කිරම රාජසිංහ. රා නැවතත් තියෙනවා තක්ෂණ අක්ෂරයක්. සංස්කෘත අක්ෂරයක්. රාජ සිංහ. මේ කයන්න වෙනුවට මෙතන කයන්න තියෙන්නේ. කයන්නේ උච්චාරණ තුනක් තියෙනවානේ. ක ග හ කියලා. මෙතනදී සිංහ කියලා මේක දාන්නත් පුළුවන්. ඕනේ නම් ඔයාලට තත්සම අක්ෂරය දාන්නත් පුළුවන්. මෙතනදී පොතේ තියෙන එක අපි දාගමු. අච්චු පොතේ මේ විදිහට දීලා තියෙනවා. හින්දා මේකට හුරු වෙලා ඉමු. මොකද විභාගෙදී පිළිතුරු බලන්නේ ප්‍රශ්න පත්‍රයේ උත්තර වලට පිළිතුරු වලට ලකුණු දෙන්නේ අච්චු පොතේ තියෙන විදිහට තියෙන්නේ නේද? අපි ඒකට හුරු වෙලා ඉමු. මොකද දැන් මේකේ වැරද්දක් නැහැනේ. මේ කයන්නේදී උච්චාරණ තුනම තියෙනවනේ නේද? මේ කයන්න දැම්මොත් කයන්න පමණයි. මෙතනදී මේ කයන්න ගත්තාම ක ග හ තුනම තියෙනවා. දැන් මෙතන එක අකුරයිනේ බලාපොරොත්තු වෙන්නේ. දැන් මේක වුණත් වර්ණ ගන්නවලා තිබුණේ නෑ. මමයි වර්ණ වෙනස් කරලා දුන්නේ. හරි. right. අපි හතරවෙනි එක පස්වෙනි එකට යමු අපි. පස්වෙනි වාක්‍යය නැවතත් ඉදු. ඉදු හිමා. නැවත හයන්නක් වෙනවා. තාම අපි පාපිලම යදලා ලියලා නැහැ එක අකුරක් නේ. හිමා ලයම්. ඉදු හිමාලයම්. ඊළඟ අකුර වචනය ඉවර ලක්ෂ්මී. අවසාන එක හයවෙනි එක හතරවෙනි ඉවර ලක්ෂ්මී. මතකයි නකුරු ටික. ලා ක් මෙතන ඉෂ් ලක්ෂ් වෙන්න මෙන්න මේ ෂ අක්ෂරය වෙන්නේ. රාජපක්ෂ එහෙම ලියන්න අපි භාවිතා කරන්නේ මේ ෂයන්. ලක්ෂ් මි. ඉවර ලක්ෂ්මී කියන්නේ මෙයා ලක්ෂ්මී දේවිය. හරි. මුලින්ම උච්චාරණය ලියනවා ඊට පස්සේ අකුරු ලියනවා. මොකද බබා? මොකද පුතේ අහුවේ? හරි. දැන් හත පෙළ පොතේ 6 වෙනි පිටුවේ තියෙන සෙට් පාඩු 6. ක්‍රියාකාරකම 6නේ අපි කරගෙන යන්නේ. මේකේ වාක්‍යවල උච්චාරණය සහ සිංහල තේරුමනේ ලියන්න කිව්වේ. පළවෙනි එක මම කරා.
දැන් බලමු ඔයාලා මේ ඉතුරු ඒවා කරලා තියෙන එක දැන් මේ වෙනකොට කරලා ඇතිනේ. බලමු ඔයා කරපු එක හරිද කියලා. පළවෙනි දෙවෙනි එක. ඉදු සිංහල අකුරෙන් උච්චාරණය ලියන්න. ඉදු මෙතන තියෙනවා ජම්බු ජම්බු ඉදු ජම්බු මේ ජයන්න නේද? අපි පොඩ්ඩක් පාට වෙනස් කරලා පෙන්නමු. ඔයාලට පුළුවන් පාට වෙනස් කරලා පෙන්නන්න නේද? හයිලයිට් කරලා පෙන්නන්න පුළුවන්. ඉදු ජම්බු කියන්නේ පුතේ මෙය එහෙම නැත්නම් මේ ජම්බු ජම්බු වලට දෙමළෙනුත් කියන්නේ ජම්බුම තමයි නේද පුතේ? ජම්බු වලට ජම්බුම තමයි දෙමළ භාෂාවෙන් කියන්නේ. ඊළඟට ඉවර් හනුමාන් ඉවර් බලන්න ඉවර් ඉවර් හනුමාන් හයන්න තත්සම අක්ෂරයක්. ඒක මම වර්ණය වෙනස් කරලා ලියන්නම්. හයන්න හනුමාන් හා හනුමාන් ඉවර් හනුමාන් ඉවර් හනුමාන් ඉවර් හනුමාන් කියන්නේ මෙයා හනුමන්තා හනුමන්තා මෙයා හනුමන්තා. පුතාලා දන්නවද හනුමන්තා කියන්නේ කවුද කියලා? දැකලා තියෙනවද? ඔයාලා දෙමළ කෝවිල් වල අර කෝවිලේ ගර්භය දැක්කහම ඒකේ ගොඩාක් දෙවිවරුන්ගේ රූප හම්බලා තියෙනවා නේ පුතේ. ඇත්තටම දෙවිවරු 33 කෝටියක් ඉන්නවා කියලා කියවෙනවනේ. ඉතින් එතන මේ හනුමන්තගේ රූපෙ එහෙම තියෙනවා. මෙයා ඇවිල්ලා දෙවිවරුන්ට උදව් කරපු සහයට හිටපු කෙනෙක් හැටියට තමයි කියවෙන්නේ. ඉතින් එයාලා දෙවිවරුන්ගේ දෙපැත්තේ දෙන්නෙක් වගේ ඉන්න අවස්ථා තියෙනවා. ආයුධ එහෙම රැගෙන මෙහෙම ගල කට කුඹවන. මෙහෙම ඉන්නා වගේ තමයි යාගේ රූපය. මනුස්ස ශරීරයට බොහෝ දෙහිවින්ම සමානයි. වඳුරෙක්ගේ වගේ මුහුණක් තියෙන වලිගයකුත් තියෙන මිනිස්සුන්ට වඩා චුට්ටක් ඇඟපතින් ශරීරයෙන් පොඩ්ඩක් ප්‍රමාණයෙන් විශාල හොඳ ශවි ශක්තිමත් ශරීරයක් තියෙන පිරිසක් තමයි මේ හනුමන්තලා කියන්නේ. කෝවිල් වල දේවාල වල ගොඩක් දුරට පින්තූරවල චිත්‍රවල එහෙම ඉන්නවා. හයේ පෙළපොතේ ක්‍රියාකාරකමේ එයාව ඉන්නවා. මේ බලන්න ඔයාට පැහැදිලිව පේනවද දන්නේ නැහැ. මේ ඉන්නේ හනුමන්තා. තුන්වෙනි පින්තූරේ. ඉවර හනුමන්තා කියලා තියෙන්නේ. මේ තමයි හනුමන්තා. අර වඳුරෙක්ගේ හැඩරුව චුට්ටක් සමාන වෙනවා මෙයාට. හරි. ඊට පස්සේ හතරවෙනි එක. ඉවර් ශ්‍රී වික්‍රම රාජසිංහ. ඉවර් ශ්‍රී වික්‍රම වික්‍රම කියලා දෙමළෙන් ලිව්වට සිංහලෙන් අකුරු තුනයි. වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ. ඉවර් ශ්‍රී වික්‍රම රාජසිංහ. මේක දෙමළෙන් ලියද්දී වික්‍රමනේ. අපි ඒක දෙමළ උච්චාරණයම ලියමුකෝ. වික්‍රම වික්‍රම රාජසිංහ. ශ්‍රී වික්‍රම රාජසිංහ. මේකේ මේ පෙළපොතේ කලින් මුද්‍රණයේදී මෙතන අල්ම යන්නකුත් තිබුණා. රාජසිංහම් කියලා. රාජසිංහම් කියලා ඉච්ච අවස්ථා තිබුණා. ශ්‍රී වික්‍රම රාජසිංහම්. දැන් දෙමළ ඉතිහාසයේ පොතේ සඳහන් වෙන්නේ රාජසිංහම්. රාජසිංහම් අරසර් කියලා තමයි කියන්නේ. අරසර් රාජසිංහ නේද? රාජසිංහම් කියලා තමයි කියන්නේ. එතකොට මේකේ සිංහල තේරුම මෙයා ශ්‍රී වික්‍රම පුතා රාජසිංහ. සර් සංගීත ඉවර කරා සර්.
බලන්න. සර් දැම්මා සර් මේ වැඩේ. හරි. බලන්න පුතේ ඔයා ලියපු එක මේකට සමානද කියලා ඔයාට ඔතනදිම කරෙක්ෂන් බලන්න පුළුවන්. හරිද? කරලා කරෙක්ෂන් බලලා අන්තිමේදී පන්ති ඉවර වුණාට පස්සේ මට එවන්න. පන්තිය කරන අතරේ මම බලන්න ටිකක් වෙලාව මදි. පුළුවන් වුණොත් බලන්නම් පුතේ ඔයාලට වැඩේ දීලා නේද? ඔයාලට ක්‍රියාකාරකමක් දීලා ඒ අතරතුර බලන්න. පන්ති ඉවර වෙලා ඔක්කොම ඒවා බලන්න. නේද? බලලා කරෙක්ෂන් බලලා නැවත මම ඔයාලට එවනවා. නේ? ඔයාලගේ වැඩ ටික මං ගෙන්න ගන්නවා. හැමෝගෙම වැඩ මං ගෙන්න ගන්නවා. ගෙනල්ලා වැඩ බලලා ආපහු යවනවා. නේද? එහෙම බැලුවොත් තමයි ඔයාලගේ වැරදි තියෙනවද කියලා මට බලන්න පුළුවන්. හරි. ඊළඟට ඉදු හිමාලය. ඒකත් ලියමු. ඉදු හිමාලය. ඉදු හිමාලයම්. ඉදු හිමාලයම්. මුල්කේ හ අක්ෂරය ඊ අක්ෂරය වර්ණ ගන්නවා නම් වෙන පාටකින් ඉදු හිමාලයම්. ඉදු හිමාලයම් කියන්නේ මෙය හිමාලය. හිමාලය. මෙය හිමාලය. ඔන්න මේකත් ලියනවා. මෙය හිමාලය. ඉවර ලක්ෂ්මී අවසාන වාක්‍ය. ඉවර ලක්ෂ්මී. ඉවර ලක්ෂ්මී කියන්නේ උච්චාරණය යන්නම්. ඉවර ලක්ෂ්මී. 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 මෙච්ච අකුර කළු පාටින් ලියන්නම්. ඉවර ලක්ෂ්මී. 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 ඉවර ලක්ෂ්මී කියන්නේ මෙයා. මෙයා ලක්ෂ්මී. මෙයා ලක්ෂ්මී. මෙයා ලක්ෂ්මී දේවිය. මෙයා ලක්ෂ්මී දේවිය. දේවිය අවශ්‍යම නැහැ. මෙයා ලක්ෂ්මී කියලා තිබුණාම ඇති. මෙයා ලක්ෂ්මී දේවිය. ඔය ටික තමයි ක්‍රියාකාරකම 6 තියෙන්නේ. දැන් මම ඊළඟට 7 වෙනි ක්‍රියාකාරකමට යන්න. හරිද? ඔයාලගේ පෙළ පොතේ 7 වෙනි ක්‍රියාකාරකමට යනවා. මේ තියෙන්නේ 7 වෙනි ක්‍රියාකාරකම. செயற்பாடு 7. செயற்பாடு 7. මේ තියෙන්නේ ක්‍රියාකාරකම 7 1 2 3 4 5 6 7යි. පින්තූර 7ක් තියෙනවා. අනිත් පැත්තෙන් වචන 7ක් තියෙනවා. හරිද? මම මේ පින්තූර 7 වෙනුවට ඔයාගේ පෙළ පොතේ නම් පින්තූරය තියෙනවා. ඔයාලට මම මේක පින්තූරය වෙනුවට වචනය ලියනවා පොතේ. හරිද? මම බෝඩ් එකේ මේ පින්තූරයේ තියෙන සිංහල වචනය ලියනවා. දෙමළ වචනය ඒ විදිහටම ලියනවා. මේ ක්‍රියාකාරකම තියෙන පුතේ යා කරන්න. දැන් පුතාලා අකුරු ටික දාන්නවා තත්සම අක්ෂර ටික. මේ තත්සම අක්ෂරත් එක්ක තමයි මේ සියලුම ක්‍රියාකාරකම් කෙරෙන්නේ. ඔයාලට තියෙන්නේ මම ලියන වචනයේ සිංහල තේරුම ලියන්න. හරිද? පින්තූරයේ සිංහල තේරුම මම ලියනවා. ඒකට අදාළ දෙමළ වචනේ තෝරලා යා කරන්න තියෙනවා. හරි? කියනවා படங்களை பொருத்தமான சொல்லை வாசிப்போம். படங்களுக்கு பொருத்தமான சொல்லை வாசிப்போம். පින්තූරවලට ගැලපෙන වචනය කියවමු. ඉනයිපෝම් යා කරමු. මම මාතෘකාව මේක විතරක් ලියන්නම්. ඉනයිපෝම්. ඉනයිපෝම්. ඉනයිපෝම් කියන එක ලියන්න ඕනේ පුතාලා. ඉනයිපෝම්. ඔයාලා පේපර් එකේ ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ ඉනයිපෝම් කියලා ආවොත්
තේරුම් මතක තියාගන්න. තිනෙප්පොම් කියන්නේ යා කරන්න. තිනෙප්පොම් කියන්නේ යා කරන්න. යා කරන්න. තිනෙප්පොම් යා කරන්න. පින්තූරේ තියෙන මම වචන ටික මම මේ පැත්තෙන් ලියන්නම්. මලක් තියෙනවා. අංක 1. මල ක්‍රියාකාරකම කරගෙන යන්න පුතේ. මාත් එක්කම අනිත් එක තියෙනවා සරස්වති. සරස්වති මෑණියන්ගේ පින්තූරේ දෙවනුව තියෙන්නේ. තුන්වෙනුවට තියෙන්නේ ජනේලයක්. ජනේලයක පින්තූරයක් තියෙනවා. ජනේලය. හතරවෙනි පින්තූරය ලංකා සිතියමක් තියෙනවා. මම ලියන්නම් ශ්‍රී ලංකා කියලා. ශ්‍රී ලංකාව. පස්වෙනි පින්තූරේ තියෙනවා පුතේ ලක්ෂ්මී දේවිය ඉන්නවා. මම ලක්ෂ්මී කියලා ලියන්නම්. ලක්ෂ්මී කියලා විතරක් ලියුවා. ඊළඟට තියෙන පුතේ හිමාල වනය තියෙනවා. මම ලියන්නම් ඒක හිමාලය කියලා. හිමාලය. ඔයාලට පුළුවන් නම් පුත තියෙන කට්ටියට මේ රූපය ඇඳලම මේ පින්තූර ටික අඳින්න හරි අලවල හරි වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? හිමාලය. ඊළඟට තියෙනවා අවසානයේට ජම්බු ගෙඩියක් තියෙනවා. 7 වෙනි පින්තූරේ ජම්බු. මම මේ පින්තූරේ තියෙන වචන ටික මේ පින්තූරේ තියෙන පින්තූර ටික මම වචනයෙන් ලිව්වා. අනිත් පැත්තේ දෙමළ වචනේ තියෙනවා. දෙමළ වචනය ඒ විදිහටම ලියනවා. පළවෙනියට තියෙන්නේ ජන්නල්. ජන්නල්. ජා දෙමළ අකුරු දෙක සිංහලට ලියවෙනවා. ජන්නල්. පේනව නේද පුතේ අකුර? දෙවෙනි එක ලක්ෂ්මී. පොඩ්ඩක් ලොකුවට ලියුවා. ලක්ෂ්මී. ඊළඟට පුෂ්පම්. පුෂ්පම් මොකක්ද පුතේ? පුෂ්පම් කියන්නේ කවුද දන්නේ? පුෂ්පම් කියන්නේ මොකටද බබා? පුෂ්පම් කියන්නේ මොකද්ද මැනි? මල. හරියට හරි. පුෂ්පම් කියන්නේ මල. ඊළඟට හිමාලයම්. අකුරු හැඩ හරියටම ලියන්නම්. හිමාලයම්. ජම්බු. සරස්වති. ශ්‍රී ලංකා. අවසානයේට ශ්‍රී ලංකා. මේ ටික යා කරන්න තියෙන්නේ පුතේ නිවැරදි විදිහට යා කරන්න. පොත නැති අය මේ විදිහට ලියලා යා කරන්න. ඔයා ළඟ පොතක් හොයාගන්න ලැබුණා නම් ඔයාට දැනටමත් පොත ලැබිලා නම් තියෙන්නේ
ඔයාට පුළුවන් ඒ පොතේ තියෙන 7 වෙනි ක්‍රියාකාරකම් 7 පෙළ පොතේ 7 වෙනි පේජ් එකේ තියෙන 7 වෙනි පිටුවේ තියෙන 7 වෙනි පිටුවේ තියෙන செயற்பாடு 7 செயற்பாடு 7 ක්‍රියාකාරකම 7 ඒක තමයි මේ කරන්නේ මේ පින්තූර ටික අඳින්න හරි අලවන්න හරි පුළුවන්. එහෙම නැත්නම් අපි දැනට මේ විදිහට ඒකේ තියෙන පින්තූරයේ තියෙන වචන ටික සිංහලෙන් ලියලා යා කරනවා. මම එකක් යා කරන්නද? ජන්නල්. ජන්නල් කියන්නේ ජනේලය. එකක් විතරක් යා කරන්න. ජන්නල් කියන්නේ ජනේලය. දෙමළ පළවෙනි වචනය මෙන්න මේ විදිහට යා කරා. මතක තියාගන්න ඕනේ පුතේ යා කරනකොට පළවෙනි පැත්තේ තියෙන වචන වම් පැත්තේ තියෙන වචනවල අග හරි මැද පටන් ගන්න ඕනේ අකුරට ගාවන්නේ නැහැ. ඔයාගේ ඉර අකුරට ගාවන්නේ නැහැ. ඒ වගේම දෙවනි වචනයේ මුල හරි මැද ඒකත් ගාවන්නේ නැහැ. ලක්ෂ්මී කියන්නේ ලක්ෂ්මී දේවියනේ. දැන් අපි මේ යා කරොත් මෙතන ඉඳලා මෙතනට යන්න ඕනේ. හරි කෙලින් යන්න ඕනේ. එයාට ගාවන්නේ නැහැ. ඇලවෙන්නේ නැහැ. ඇලෙන්නේ නැතුව අකුරු මේ යා කරන්න ඕනේ. රූලක් අනිවාර්යයෙන්ම භාවිතා කරන්න. පැන්සලෙන් එහෙම නයි යනවා වගේ එහෙම කරන්නේ රූලක් අරගෙන යා කරන්න. යා කරද්දී ඔයාලට සැකයක් තියෙනවා නම් මුලින්ම පැන්සලෙන් යා කරන්න. ඔක්කොම යා කරලා ඉවර වුණාට පස්සේ ෂුවර් වුණාට පස්සේ පෑනෙන් යා කරන්න පුළුවන්. හරිද? හැම තැනම පෑනෙන් යා කරලා ආයෙ කපලා මෙහෙම කපලා මෙහෙම කපලා නැත්තම් මෙහෙම කරනවා ආයෙ මකනවා නැත්තම් ටිපෙක්ස් කරනවා එච්චර දුර යන්න එපා. පැන්සලෙන් යා කරන්න. හරි ගියාට පස්සේ අවසානෙට පෑනෙන් කරන්න. එතකොට වාගේ පොත ලස්සනයි. ඔය පුතේ මිහින් මම ඉවරයි. මෙහිම ඉවරයි. තව විනාඩියක් දෙන්න. හතේ පන්තිය 2026 හතේ පන්තිය දිගටම පැවැත්වෙනවා. ඔයාගේ යාළුවන්ටත් දැනුවත් කරන්න. එන් පන්තියට එන්න කැමති අයට මෙන්න මේ නම්බර එකට 077යි 16යි 14යි 100 මේකේ අපි ලේසිම නම්බර එකක් කියමුකෝ. දැනට භාවිතා වෙන්නේ 0යි 77යි 9යි 407යි 230 කියන මෙන්න මේ නම්බර එකට මැසේජ් එකක් දාන්න. 2026 අවුරුද්දට ශ්‍රේණිය මොකක්ද කියලා. එතකොට 7 ශ්‍රේණිය සඳුදා හවස 6:00ට තියෙන ඔන්ලයින් පන්ති. එතකොට 8 ශ්‍රේණිය සෙනසුරාදා තියෙනවා. 9 ශ්‍රේණිය අඟහරුවාදා හවස 7යි කාලට තියෙනවා. 7 8 9 දැනට කියන්න. එතකොට 10 11 පන්තිත් කෙරෙනවා. ඒවටත් ඔයාලට කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මේ නම්බර එකට ඔයාගේ නමයි 2026 අවුරුද්දට ඔයා ඉන්න ශ්‍රේණියත් එක්ක මෙසේජ් එකක් මෙන්න මේ නම්බර එකට WhatsApp මෙසේජ් එකක් දැම්මොත් ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන් කියලා වාගේ යාළුවන්ට කියන්න. හරි. එතකොට වැඩ ටික කරලා ඉවරයි නේද? හරි. එහෙනම් මට අපි ආ කරමු. right. පළවෙනි එක මල. මලෙන් පටන් ගත්ත මලට දෙමළෙන් කියන්නේ පුෂ්පම්. ඔන්න බලන්න මම එකට එක ඇලුවේ නෑ. අකුරු ලියද්දී අලවලා ලියන්නෙත් නෑ. ඉරි ගහද්දී අලවන්නෙත් නෑ බබා. ඊට පස්සේ සරස්වතී. සරස්වතී දේවියට දෙමළෙන් කියන්නේ සරස්වදී. සරස්වදී. වෙන්න ඉන්නවා සරස්වදී. ඊළඟට ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාවට දෙමළෙන් කියන්නේ ශ්‍රී ලංකා. මේ කියන්නේ ලක්ෂ්මී.
ලක්ෂ්මී කියලා කියන්නේ ලක්ෂ්මී දේවියටම ඔන්න ඔය විදිහට. හිමාලයට කියන්නේ හිමාලයම් මෙන්න තියෙනවා හිමාලය. ජම්බු ජම්බු මෙන්න තියෙනවා ජම්බු. ඔයා යා කරපු එක හරිද කියලා බලන්න රූල තියලා ලස්සනට පිළිවෙලට යා කරන්න ඕනේ පුතේ. නේද? යා කරද්දී මේකේ අග මෙතන ගෑවෙන්නේ නැහැ. අකුරු කපාගෙන යන්නේ නැහැ. නේද? සමහර වචන මැදින් යන්නේ. මේකේ ඉඳලා යනවා එක වචනයක් කරහා ගිහිල්ලා යන්නේ අනිත් වචනෙට. එහෙම යන්නේ නේද? මේක දෙමළ භාෂාවට විතරක් නෙමෙයි වෙන ඕනෑම භාෂාවක නේද? සිංහල, ගණිතය, විද්‍යාව නේද? ඉංග්‍රීසි ඕනෑම එකකට මේක ආදේශ කරගන්න. වැඩේ ආදේශ කරගන්න. හරි. හරි නේද යා කරා? හරි. හරිද බලන්න චෙක් කරන්න. අපි යමු ඊළඟ ක්‍රියාකාරකමට.